පහුගිය කාලේ සිද්ධි වාර්තා වුණා පොලිසිය විසින් ගිහිල්ලා ස්පා ඇතුළට ගිහිල්ලා ඒ සේවකයෝ ගණිකාවියෝ නැත්නම් ගණිකා වෘත්තිය නියලුණා කියලා ප්‍රවෘත්ති මැව්වා. ගණිකා වෘත්තිය කියන එක ලංකාවේ එක්ස්ප්‍රස්ලි ප්‍රොහිබිට් කරලා නැහැ. ඒ කියන්නේ ලංකාවේ ප්‍රකාශිතවම තහනම් කරලා නැත. ඒක මේ මිත්‍යාවක්. මිනිස්සු හිතනවා ගණිකාවක් කියන දේ ඒක මේක තහනම් දෙයක්. ඒ කියන්නේ ඔබටයි මටයි හෙට කඩයක් දාගන්නවා වගේ ස්පා එකක් දාගන්න පුළුවන් ලංකාවේ. අනිවාර්යයෙන්ම මේ තියෙන විදියට මේ හතු පිපෙන්නා වගේ ස්පා සම්බාහන මධ්‍යස්ථාන බෝඩ් එකක් ගහගෙන අදාළ ව්‍යාපාරය කරගෙන යනවා. ඇත්තටම ඔතන සිද්ධ වෙන සම්බාහන මධ්‍යස්ථානයක සිදුවෙන්න ඕන ආයුර්වේද ප්‍රතිකර්මයක් නේද? ඔතන ප්‍රශ්නේ ඕකනේ. ලංකාවේ සම්බාහන මධ්‍යස්ථාන එහෙම නැත්නම් ස්පා සම්බන්ධ නීතිය මොන වගේද? අපි ලෝටොක්ස් අද කතාව මේ ගැන අපේ කතා බහට එකතු වෙලා ඉන්නේ ලෝයර් රොෂෙල් ආර්යවංශ. ඕෂානක සම්බාහන මධ්‍යස්ථාන කියලා අපි බොහොම සමාජයේ කතිකාවතට භාජනය වන මාතෘකාවක්. ඉතින් මේ සම්බාහන මධ්‍යස්ථාන වලට බලපාන නීතිය කොයි ආකාරයෙන්ද කියලා මහ ජනතාවට එහෙම ලොකු හැඟීමක් නැහැ. එනකොට අපි ගමින් ගමට අපේ සමහර වෙලාවට අඩියෙන් අඩියට සම්බාහන මධ්‍යස්ථාන දකිනවා. දැන් මේ සම්බාහන මධ්‍යස්ථාන සම්බන්ධ නීතිය ගත්තාම එක තැනක මේ නීතිය නැහැ. ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. ඒ කියන්නේ එක තැනක නීතිය නොතිබීම. තවත් වචන වලින් කියනවා නම් නීති කිහිපයක් හැම තැනම විසිරලා තියෙන තත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ලංකාවේ තියෙනවා සංචාරක ශාස්ත්‍රයේ ප්‍රවර්ධනය සඳහා නියාමනය කරන්න අධිකාරියක්. මේ අධිකාරියෙන් යම්කිසි ආකාරයක ගයිඩ්ලයින්ස් ඒ කියන්නේ පිළිපැදිය යුතු කොන්දේසි මාලාවක් දක්වලා තියෙනවා. මේ කොන්දේසි මාලාවේ ප්‍රධාන වශයෙන්ම දක්වලා තියෙනවා ශානක මොන විදියටද මේ සම්බාහනය සම්බන්ධයෙන් පවත්වාගෙන යන්න ඕන ප්‍රමිතීන් කියලා. එතකොට මේ ප්‍රමිතීන් ගැන අපි කතා කරද්දී මූලික වශයෙන්ම සනීප ආරක්ෂාව, එතකොට ඒ ක්‍රමවේද කරන කට්ටියට තියෙන සුදුසුකම් මේවා ගැන විශේෂයෙන්ම සොයා බැලීමට සිද්ධ වෙනවා. එතකොට මේ කියන ගයිඩ්ලයින්ස් වලින් බැහැර වුණාම අනිත් දේ තමයි මේ සිදු කරන පිරිසට තියෙන මම අර කලින් සඳහන් කරා වගේ තියෙන්න ඕන සුදුසුකම් මොනවාද කියන එක. මේ සුදුසුකම් කියන දේවලුත් ආයුර්වේද පනතක් තියෙනවා ලංකාවේ 1961. ඒ ආයුර්වේද පනත හරහා මොන විදිහේ සුදුසුකම් සපුරන්න ඕනේද කියන කාරණාව සඳහන් වෙනවා. ඉතින් මේ සුදුසුකම් ගැන ගත්තම ඔබ අහලත් ඇති NVQ levels තියෙනවා එක වෘත්තීමය සුදුසුකම් සඳහා. මේකට NVQ 4 වෙන මට්ටම සම්පූර්ණ කළ යුතු වෙනවා ඒ අදාළ සම්බාහන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් විසින්. ඉතින් මේවා බොහෝ දෙනා දන්නේ නැහැ. දැන් මේ ආයුර්වේද පැත්ත ගැන ඇත්තටම අපි කතා කරනවා සම්බාහනය ගැන කතා කරන්නේ. බයි සම්බාහන මධ්‍යස්ථානයක සිද්ධ වෙන්නේ මේ වාගේ ආයුර්වේද ප්‍රතිකර්මයක්මද? ඒකනේ ප්‍රශ්නේ ඇත්තටම ශානක. එතකොට දැන් ලියාපදිංචිය සම්බන්ධව කොහෙද ලියාපදිංචි කරන්න ඕනේ? මොන වගේ නීතියක් යටතේද ලියාපදිංචි කරන්න ඕනේ කියලා ඇහුවොත්? ඔව්, ඊටම වැදගත් ප්‍රශ්නයක්. දැන් ලියාපදිංචිය ගැන ගත්තාම ඕනෑම සමාගමක් ඕනෑම ව්‍යාපාරයක් ලියාපදිංචි කරන ආකාරයටමයි මේක ලියාපදිංචි කළ යුතු වන්නේ. ඒ කියන්නේ සමාගමක් විදියට යනවා නම් අපි අපේ සමාගම් නීතිය යටතේ සංස්ථාපනය කරන්න ඕනේ සමාගම් පනත අංක 7 2007 දරන පනත. එතකොට යම් කිසි විදියකින් මේක තනි පුද්ගල ව්‍යාපාරයක් හෝ හවුල් ව්‍යාපාරයක් වශයෙන් ලියාපදිංචි කරනවා නම් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඒ සම්බන්ධ උපදෙස් අරගෙන ලියාපදිංචි කිරීමේ හැකියාව තියෙනවා. දැන් එහෙම ලියාපදිංචි කළාට අර නිසි සහතිකය ගැනීමට හැකියාව පවතින්නේ අර මම කිව්ව සංචාරක ප්‍රවර්ධනය සඳහා අධිකාරියක් තිබෙනවා. දැන් හැබැයි ටවුන් වල මේ අඩියෙන් අඩිය ඕනතරම් ස්පා බිහි වෙනවා. මේක දැන් නගරයෙන් ගමට ගිහිල්ලා ඉවරයි. එතකොට මේ කියන හැම ස්පා එකක්ම බිහි වෙන්නේ ඔය කියන නීත්‍යානුකූල පදනමේමද ලියාපදිංචිය සිද්ධ වෙනවද කියන එක කොහොමද? සහ මේ ගැන මොකක් හරි වාරණයක් තියෙනවද? කවුරු හරි අධීක්ෂණය කරනවද? මේක මොකද්ද මේකේ තත්ත්වය? නෑ ශානක, මේක අධීක්ෂණය කිරීමක් වෙනවා කියලා ඇත්තටම එහෙම දෙයක් දකින්නේ නෑ. ඒ කියන්නේ හැම එකම රෙජිස්ටර් වෙලාද මේවා එන්නේ? නෑ. ඒක තමයි මෙතන තියෙන භයානකකම. ඒ කියන්නේ ඔබටයි මටයි හෙට කඩයක් දාගන්නවා වගේ ස්පා එකක් දාගන්න පුළුවන් ලංකාවේ. අනිවාර්යයෙන්ම මේ තියෙන විදියට මේ හතු පිපෙන්නා වගේ ස්පා සම්බාහන මධ්‍යස්ථාන බෝඩ් එකක් ගහගෙන අදාළ ව්‍යාපාරය කරගෙන යනවා. ඇත්තටම ඔතන සිද්ධ වෙන සම්බාහන මධ්‍යස්ථානයක සිදුවෙන්න ඕන ආයුර්වේද ප්‍රතිකර්මයක්මද? ඔතන ප්‍රශ්නේ ඕකනේ. දැන් අපි දන්නවා සම්බාහන මධ්‍යස්ථාන මුවාවේ පවත්වාගෙන යන ගණිකා
ගණිකාවාසයන් තිබෙනවා. ඉතින් ඕකනේ මෙතන තියෙන ප්‍රධානතම ගැටලුව. දැන් ස්පා කියන එක අපි බෝඩ් එක දකිද්දිම අපි දන්නවා අපේ හිතේ විචිකිච්ඡාවක් ඇති වෙනවා මේක ස්පා එකක්මද නැත්නම් මේක ගණිකාවාසයක්ද කියලා. ඉතින් දැන් ගණිකාවාසයක් ගත්තාම ගණිකා වෘත්තිය කියන එක ලංකාවේ ඒ කියන්නේ එක්ස්ප්‍රස්ලි ප්‍රොහිබිට් කරලා නැහැ. ඒ කියන්නේ ලංකාවේ ප්‍රකාශිතවම තහනම් කරලා නැත. ඒක මේ මිත්‍යාවක්. මිනිස්සු හිතනවා ගණිකාවක් කියන දේ ඒක මේක තහනම් දෙයක් කියලා. දැන් කෝලා බීම කිව්වහම ඔබටයි මටයි ඔලුවට එන බ්‍රෑන්ඩ් එකක් තියෙනවානේ. කෝලා බීම වල එක වර්ගයක් තමයි ඒක. ඒ වගේම ස්පා කිව්වහනුත් ඔබටයි මටයි ඔලුවට එන යම් හිතුවිල්ලක් තියෙනවා. යම් කිසි රූපයක් තියෙනවා. මේක තමයි ඇත්ත තත්ත්වය. මේක හැමතැනම තියෙන තත්ත්වය. ඔක සමාජ මතය සහ අපි අපේ එක්ස්පීරියන්ස් එකෙන් අපි දන්න දේනේ. අපි ස්පා එකක් ඇතුළට ගිහිල්ලා බලන්න ඕනේ නැහැ. ඕක ඇතුලේ සිද්ධ වෙන්නේ මොකද්ද කියලා දැනගන්න. මොකද දෛනිකව ස්පා කියන ස්ථාන කොච්චර ප්‍රමාණයක් වැටලීම් කරනවද කියලා ගණන් කරන්න බැරි තරම් ශානක. ඒව ගැන තොරතුරු ඔය ප්‍රසිද්ධ ස්පා ගැන තොරතුරු ප්‍රවෘත්ති වලට විකාශය වෙනවා වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා බොහොමයක් දේවල් ක්‍රියාත්මක වෙනවා. ඉතින් දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ලංකාවේ ගණිකා වෘත්තිය තහනම් කරලත් නැත්නම් කොහොමද මේ ස්පා වල ලංකාවේ ගණිකා වෘත්තිය තහනම්ද? තහනම් නැහැ. එහෙම නීතියක් නැහැ. ඒ වුණාට ලංකාවේ තියෙනවා නීතිමය තත්ත්වයන් දෙකක්. එකක් තමයි ගණිකා වාස ප්‍රඥප්තිය. අනිත් එක තමයි අයාලේ යාම සම්බන්ධ ප්‍රඥප්තිය. අපි කියනවා brothels ordinance එකයි vagrants ordinance එකයි කියලා. ඉතින් මේ ordinance දෙකේ පැහැදිලිව දක්වලා තියෙන කාරණාවක් තියෙනවා. ගණිකා වෘත්තීය සේවයේ සැපයීම. එහෙම තමයි දක්වලා තියෙන්නේ. ගණිකා වෘත්තීය සේවයේ සැපයීම, ඒ වගේම ගණිකා සේවයේ සැපයීම සඳහා පොළඹවා ගැනීම. ඒ කාරණාවලට සහ ඒ කියන්නේ මේ solicit කරනවා කියලා කියන්නේ solicit සහ මේ කියනවා අපි procurement කියලා ඉංග්‍රීසි වලින් කියලා තිනවා. ඒ කාරණාවලට ඒ කියන්නේ operating as a brothel ගණිකා නිවාසයක් වශයෙන් පවත්වාගෙන යාම. මෙන්න මේ කාරණාවලට අර 52කින් අර ආඥා 52කින් තහංචි පනවලා තියෙනවා. ඒ කියන්නේ ඒක හරි මෙන්න මෙහෙම කතාවක් නිකන් අර ප්‍රසිද්ධිය වෙළඳාම් කරන්න පුළුවන්. හැබැයි කඩයක් දාගෙන වෙළඳාම් කරන්න බෑ. මේ පාරේ වෙළඳාම් කරන්න පුළුවන් ඔය කතාවක් මේක හැදෙන්න ඕනේ තැනක්. ඉතින් ඒක තමයි මම කිව්වේ මේ නීතිමය තත්ත්වය විසිරීලා පවතිනවා කියන එකේ ආය අවශ්‍ය වෙන්නේ නිදසුන් මොකද. එහෙමනම් දැන් අර ඔය කියන පදනමේ ඉඳලා තමයි එහෙමනම් ඔය කියන ස්පා වටලන්නේ නීති විරෝධී විදිහට මේවා ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා සහ මේ කියන්නේ ඒවා මුවාවෙන් තවත් දේවල් සිද්ධ වෙනවා කියලා පොලිසියෙන් වටලන්නේ ඔය කියන කාරණා පදනම් කරගෙන. මේ කාරණාව පදනම් කරගෙන තමයි වැටලීම් සිදු කරන්නේ. ඉතින් ඔය தත්ත්වය තියෙද්දී ශානක තව වැදගත් ප්‍රශ්නයක් උතන මතුවෙනවානේ. දැන් ඔබ ඇසුවා මගෙන් ලියාපදිංචිය ගැන. දැන් ලියාපදිංචි නොකර පවත්වගෙන යන ස්පා එකක් ගැන හිතන්න. එතකොට ලියාපදිංචියක්වත් නැති ස්ථානයක අපි හිතනවාද සම්බාහනයේ සම්බන්ධ නිපුණත්වයක් තියෙන සේවකයෝ ඉන්නවා කියලා. අඩුම තරමේ ශානක සේවකයන්ට තියෙන අවම අයිතීන් සුරක්ෂිත වෙන ස්ථානයක් දෝ ස්ථාන. ඒක ගැන කිසිම සහතිකයක් නැහැ. එතකොට ඔය කියන ස්පා එක ගත්තාම ලියාපදිංචියක් නැති, හරියාකාර නියාමනයක් නැති නිකන් තියෙන ස්ථානයක්. ඒ ස්ථානේ වැටලීමට ලක් වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. දැන් අපි හිතමු ඉලෙක්ට්‍රොනික උපකරණ විකුණන තැනක් ලියාපදිංචි කරන්න ඕනේ ඒ ඉලෙක්ට්‍රොනික විකුණන තැනක් විදිහට වෙළඳසැලක් විදිහට. දැන් ස්පා එකක් ලියාපදිංචි වෙන්නේ මොනවා සපයනවා කියලාද? මෙහෙමනේ. දැන් ලංකාවේ ආයුර්වේද සම්බන්ධව තියෙන නීති හරහා ඒ වගේ සම්බාහනය කියන ආයුර්වේද ප්‍රතිකර්මයක් වශයෙන් සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යන කිසිම බාධාවක් නැහැ. අදාළ අමාත්‍යාංශ වලින් අදාළ ස්ථාන වලින් ඒ සම්බන්ධ නිසියාකාරව ලබා ගන්න ඕනේ අදාළ මේ ලියාපදිංචි සහතික සහ අදාළ මේ ව්‍යාපාරය පවත්වා ගැනීමට සුදුසුයි කියන සහතික. ඒව ලබා ගැනීමෙන් පස්සේ තමයි පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් දැන් මෙතන තියෙන අවදානම කියන්නේ එවැනි කිසිදු සුදුසුකමක් සපුරන්නේ නැතුව ව්‍යාපාරවලට එළබීම. දැන් ශානක සමාගමක් ලියාපදිංචි කරද්දී ඔය ව්‍යාපාරයක් තනි පුද්ගල ව්‍යාපාරයක් වශයෙන් හෝ හවුල් ව්‍යාපාරයක් වශයෙන් ස්ථාපනය කරද්දී ඒ අදාළ ස්ථාන වලින් අහන මොන දැන් මේ පුද්ගලයාට මේ ව්‍යාපාරය කරන්න තියෙන සුදුසුකම මොකද්ද? අපි කම්පැනි එකක් ඉන්කෝපරේට් කරද්දී ඒ කම්පැනි එකේ ආටිකල්ස් ඔෆ් ඇසෝසියේෂන් තියෙනවා. ඒ කියන්නේ සමාගමේ තියෙනවා ව්‍යවස්ථාවක්. ඒ ව්‍යවස්ථාවේ අපි අන්තර්ගත කරනවා ඉතාම වැදගත් වගන්තියක්. ඒ වගන්තිය තමයි මේ කියන ව්‍යාපාරය පවත්වාගෙන යන්න අවශ්‍ය නිසි උපදෙස් අවශ්‍ය නිසි සහතික ලබා ගැනීමට සමාගමේ අධ්‍යක්ෂකවරුන් සහ බලයලත් නිලධාරීන් විසින් කටයුතු කරනවා කියලා. ඉතින් ඔහොම දාන්නේ නැතුව ලියාපදිංචි නොකර ඉන්න ආයතනයකින් ඒ අවම
අවම කොන්දේසියවත් සපුරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ඕක තමයි එතන තියෙන අවදානම. පහුගිය කාලේ සිද්ධි වාර්තා වුණා පොලිසිය විසින් ගිහිල්ලා ස්පා ඇතුළට ගිහිල්ලා ඒ සේවකයෝ ගණිකාවියෝ නැත්තම් ගණිකා වෘත්තිය නියලුණා කියලා ප්‍රවෘත්ති මැව්වා. මම දැක්ක ඒකට පහුගිය පස්සේ නඩුත් වැටුණා මේ අපිට මේ අපි එහෙම අය නෙවෙයි කියන කාරණාව. ඒ කියන්නේ අපිට පූර්ව නිගමන දෙන්න බෑ පොලිසියටවත් ඒක සමාජයටවත් දෙන්න පුළුවන් කමක් නැහැ. අපි ඒකත් දැක්කා. අනිත් අතට තමයි ලංකාවේ තියෙනවා මේ ස්පා සම්බන්ධ මේ ව්‍යාපාර කරන අයගේ සංසන්ද තියෙනවා. මේවා මේ අපි දකින සෝෂල් මීඩියා එකේ තියෙන ගෲප් විදියට යනවා. එයාලා ලියාපදිංචි මේ සමිති සමාගම් විදියට මේවා කරගෙන යනවා. ඒක ඕකේද? ඒ වගේම රෙජිස්ටර් කරනවා නම් මොන පදනමේද මොන සර්ටිෆිකේට්ද මෙයාලා ගන්න ඕනේ? ඕෂානක දැන් මම කලිනුත් සඳහන් කළා වගේ දැන් මේ ස්පා කියන දේ හරියටම සහතිකයක් අරගෙන නිසි සුදුසුකම් සපුරලා කරන්න ඕන ව්‍යාපාරයක්. ඒක පැහැදිලිනේ. එතකොට මේ ව්‍යාපාරය හරියට සුදුසුකම් සපුරපු නැති, ලියාපදිංචියක් දරන්නේ නැති, අයාලේ යන විදියට කරගෙන යන ව්‍යාපාරයක් නම් පොලිසියට ඒ සම්බන්ධයෙන් මැදිහත් වීම කරලා අදාළ වැටරීම් කරලා ඒ ව්‍යාපාරය නවත්තන්න පුළුවන්. ඒකත් පැහැදිලිනේ. ඒතකොට දැන් ඔබ ඇහුවා මොන වගේ සුදුසුකම්ද සපුරන්න ඕන කියලා. මම සඳහන් කළා සුදුසුකම් කීපයක්. ඒ කියන්නේ අර ආයුර්වේද සම්බන්ධයෙන් ආයුර්වේද මේ දේශීය ආයුර්වේද ක්‍රමවේද සම්බන්ධයෙන් තියෙනවා ආයතන Department of Indigenous Medicine. එතකොට මේ ආයතනින් ලබා දෙනවා රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක්. එතකොට මේ සුදුසුකම් සපුරපු ආයතන ලියාපදිංචි වුණාට පස්සේ තනි පුද්ගල හෝ හවුල් ව්‍යාපාරයක් වශයෙන් හෝ සමාගමක් වශයෙන් ලියාපදිංචි වුණාට පස්සේ අදාළ ආයතනයෙන් ඒ සම්බන්ධ සහතිකය රෙජිස්ටර් වෙන අංකය ලියාපදිංචි අංකය ලබාගත යුතුයි. එතකොට ඒ ලබා ගත්තට පස්සේ ඒ වෛද්‍යවරයෙක් කරහා මේ සම්බාහනය කියන්නේ මේ අපි hina වුණාට මේක සමාජයේ අපි hina වෙනවා සමහර වෙලාවට ස්පා එකක් කියලා. නමුත් මේක ඊටාම බැරෑරුම් මාතෘකාවක්. පිටරටකට ගිහිල්ලා බලන්න ඒ කොහොමද ඒ සම්බාහනේ කොතනින්ද කෙනෙක්ගේ මොන නිල අල්ලන තැනේ ඉඳන් ඒක හරියට කරන්න ඕන බොහොම සෞඛ්‍යයට සම්බන්ධ දෙයක්. සෞඛ්‍යයට සම්බන්ධ. එතකොට ඒක වෛද්‍ය නියාමනයක් යටතේ ඒකට අවශ්‍ය සහතික නිකුත් කිරීම සිද්ධ වෙන්න ඕනේ. එතකොට අපි කියන ડોක්ටර් සුපර්වයිස් ස්පා සර්ටිෆිකේට්ස් ඒකට තියෙන්න ඕනේ. ඒ වගේම ආයුර්වේද මසාජ් සෙන්ටර් ඕන සර්ටිෆිකේට්ස් කියලා කියනවා. ඒක සෙන්ටර් එකක් නිකන් කෙනෙකුට මේ අයිතියක් දරන්න බෑ. ඒකනේ මෙතන බරපතලකම කෙනෙක් ස්පා එකක් කියලා නමක් දාගෙන තමන් අයිතිකාරයා විදිහට පෙනී ඉඳලා කාන්තාව මොන කාර්යයකට යොදවනවද කියලා කවුරුත් දන්නේ නැහැ. එතකොට මේකනේ මේ සමාජයේ මේක ස්පා කියන එක විපරීත වෙලා තියෙන ওই කාරණාවත් එක්ක. එතකොට දැන් ඔබ ස්පා හිමියන්ගේ සංසද ගැන කතා කරා. ඉතින් ඒගොල්ලෝ හරියට ලියාපදිංචි වෙලා හරි සහතික මත නම් ඒ කටයුත්ත කරන්නේ. නිසි සුදුසුකම් සපුරපු නිලධාරීන්, ඒ කියන්නේ අවශ්‍ය සම්බාහන නිලධාරීන් විසින් නම් ඒක කරන්නේ. ඒගොල්ලන්ට සුදුසුකමක් තියෙනවනේ ශානක සංසන්දයක් පිහිටවගෙන Tamanගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න. ඉතින් ඇත්තට පොලිසිය වුණත් වැටලීමක් කරන්නේ හරිහැටි හොයා බලන්නේ නැතිව නම් සංසදයක් වශයෙන් නෙමෙයි තනියමින් හරි Tamanට Tamanගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න කිසිම බාධාවක් නැහැ. පැහැදිලි. මේ සම්බන්ධව නීති සකස් වෙන්න ඕනේ කියන කාරණාව පැහැදිලි. ඒ වගේම මේකේ අඩලුණුකම් තියෙනවා කියන කාරණාව පැහැදිලි. අපි අද දැනගත්තේ මේ ස්පා පිළිබඳව එහෙම නැත්නම් සම්බාහන මධ්‍යස්ථාන පිළිබඳව ලෝයර් රොෂෙල් ආර්යවංශගෙන්.